ඉස්සරහට ඇවිල්ලා උගන්වලත් නැහැ. ඒතර මම ඉස්සල්ලාම ගියාට පස්සේ මට මතකයි මට වඩා කලින් වැඩ කරන්න ආපු එතෙන්ට මට වඩා ජේෂ්ඨ ස්ටාෆ් එකේ වැඩ ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක් හිටියා. හරිද? ඉතින් ගියාට පස්සේ මට කතා කරලා කිව්වා මල්ලි මේ ඔයා අද මේ පන්තිය කරන්න ළමයි 4 දෙනෙක් හිටියා. හරි? ළමයි 4 දෙනෙක් හිටියා. මට මතක විදිහට ඒ ක්ලාස් එක business management diploma in business management පන්තියක්. ඒකේ ළමයි 4 දෙනෙක් හිටියා. හරිද? ඒ කාලේ පුතේ දැන් අපි අවුරුදු 21 ඉන්නේ ඉස්කෝලෙන් අවුට් වෙලා මම හිතන්නේ අවුරුදු 4ක් විතර වගේ 3ක් 4ක් විතර වගේ. ওই කාලේ අපිට එහෙම ලොකුවට IT අපි ඉගෙනගෙන තිබ්බට අපිට උගන්වන්නත් බෑ. එතකොට අපිට මේවා කටපාඩමුත් නැහැ. ඊට පස්සේ ගියා දැන් ඔයා මේක උගන්වන්න පැය දෙකක පන්තියක් උගන්වන්න මේ පුරුදු වෙන්නත් එක්ක උගන්වන්න ඕක කියලා. හරිද? පුරුදු වෙන්නත් එක්ක උගන්වන්න ඕක කියලා කිව්වා. ගිහිල්ලා පන්තියේ දැන් මෙහෙම දොර ගාවට යනකොට මට දැන් පොත දීලා තියෙනවානේ පොත තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් පොතක්. පන්තියේ දොර ගාවට යනකොට මට කතා කරලා කිව්වා මේ ඕක උගන්වන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම්. මොකද ඔය ළමයි 4 දෙනා ඉංග්‍රීසි මොනවද ඉන්ටර්නැෂනල් ස්කූල් යන ළමයි 4 දෙනෙක් ඒගොල්ලන්ට සිංහල එක අකුරක් බෑ කියලා කිව්වා. හරිද? එතකොට දැන් IT ජීවිතයට උගන්වලත් නෑ. මේක ඉංග්‍රීසි මීඩියම් උගන්වන්න ඕනේ. බුද්ධිම කට්ටක් කෑවේ පළවෙනි දවසේ පළවෙනිම පන්තිය. හරිද? මෙහෙම පොත තියාගන්නවා පොත බලනවා කියනවා. මොකද අපිට එහෙම උගන්වලා අත්දැකීම් තිබ්බේ නෑ. මම හොඳටම දන්නවා මට ඒක කරේ එහෙම දුන්නේ පළවෙනිම දවසේ කිව්වේ ඔයා මෙහෙම කරන්න ඉංග්‍රීසි මීඩියම් පන්තියක් කියලා කලින් කියන්නේ නැතුව අන්තිම මොහොතේ දුන්නේ. ඒක රැක් එකක් විදිහට. අන්නවන්න තමයි දුන්නේ. මම ඒක හොඳටම දන්නවා. හැබැයි ඒ වෙලාවේ අභියෝගය අරගෙන කරපු නිසා තමයි අද ඔයාලට උගන්වන්න මම මෙතන ඉන්නේ. ඒ නිසා මම ඔයාට